සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අදත් තවත් සෙනසුරාදා දවසක්. ඉතින් මම අදත් ඔයාලට පෙන්වන්න යන්නේ මගේ සෙනසුරාදා උදේවරු ගෙවුනේ කොහොමද කියලා. ඉතින් උදේම නැගිටලා හස්බන්ඩ් වලට යන්න කලින් එයාට රසම රස කිරිත එකක් හදලා දුන්නා. ඉතින් හස්බන්ඩ් නම් දැන් ගෙදරින් ගියාම ආයිත් එන්නේ රෑ 9ක් පහු වෙලා. ඉතින් සෙනසුරාදා ඉරිදට මම තමයි ගොඩක් වෙලාවට තනියෙන් ගෙදර ඉන්නේ. මොකද ඉතින් අපි දෙන්නටම එකම දවසේ නිවාඩු හම්බෙන්නේ හරීම කලාතුරකින්. ඉතින් හස්බන්ඩ් නම් උදේට කන්නේ ගිහිල්ලා හොටෙල් එකෙන්. මට ඉතින් මොන හරි හදා ගන්න වෙනවා. ඉතින් සෑන්ඩ්විච් පාන් වලට බටර් ටිකක් ගාලා තව ඉතුරු වෙලා තිබුණා මම ඊයේ රෑ හදපු සොසේජස් කරි එක. ඉතින් ඒකත් එක්ක මේ පාන් ටික හරීම රසයි. ඉතින් මේ රසම රස පාන් ටිකේ රස විඳින ගමන් බලන්න මම ලස්සන මලයාලම් මූවි එකක් තෝරගත්තා. ඉතින් ඒකත් බලලා කෑම ටිකත් කාලා ඊට පස්සේ මම රෙදි ටික හොදන්න දාන්න තමයි හදන්නේ. අපි දෙන්නගේ දවස් 2-3කම රෙදි ඉතින් ගොඩ ගැහිලා. ඒ ටිකත් හොදලා දාලා ඊයේ හොදපු රෙදි ටිකත් අරගෙන ඉතින් ඊට පස්සේ ගෙවල් දොරවල් අස්පස් කරලා ඊළඟට ඉතින් දවල්ට උයන්න තමයි ලෑස්ති වෙන්නේ. එක වෙලාවකට හිතනවා දුබායි වල මේ ගෙවන ජීවිතේ අපි දෙන්න විතරයිනේ ඉන්නේ තනියමනේ. ඉතින් ඒ වෙලාවට හිතනවා ගෙදර කවුරු හරි ළඟින් හිටියනම් පවුලේ කවුරු හරි ළඟින් හිටියනම් තවත් ගොඩක් හොඳයි කියලා. මොකද ඇත්තටම ගෙදර අයව හරියට මිස් වෙනවා අපේ පවුලේ අයව. ඉතින් ඊළඟට මම මගේ ආසම දෙයක් බොන්න තමයි යන්නේ. ඉතින් මේ තමයි මගේ කොලජන් එක. එහෙනම් යාළුවනේ මෙච්චර වෙලා මාව බලන් හිටියටයි අහන් හිටියටයි බොහොම ස්තුතියි. සුබ දවසක්.